जो है कही जो है सुनी वो बात क्या है बता मितवा හායි කොහොමද ඉතින් ඔයාලා හැමෝටම හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මගේ ගෙවුණු ඉරිදා දවසක්. ඉතින් මම අද පටන් ගත්තේ කෙලින්ම දවල්ට උයන එකෙන්. මොකද ඉක්මනට උයා ගත්තම ඒක හරිම ලේසි. අද ඉතින් ඉරිදා දවසක් හස්බන්ඩ්ුත් ගෙදර ඉන්නවා. ඒ වගේම එයා රික්වෙස්ට් කරපු කෑමක් තමයි මම හදන්න යන්නේ. එහෙනම් ඉතින් බලමු අද අපේ ලන්ච් එකට මොනවද මම රෙඩි කරගන්නේ කියලා. මුලින්ම පෑන් එකක් තියාගෙන මම ඒකට බටර් ටිකක් දාලා ලුණු දාලා රම්පේ කරපිංචා හොඳට දාගෙන මේක පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්නවා. මම මේ හදන්නේ අද කහබත් එකක්. ඉතින් ඒක හොඳට ගෝල්ඩ් කලර් වෙනකන් ටෙම්පරාදු වුණාට පස්සේ මම ඒකටම කරාබු නැටි 2-3කුයි එන සාලුයිත් එකතු කරගන්නවා. මේ වෙද්දි නම් මට ඕනි ගෝල්ඩ් කලර් එකට මේක ටෙම්පරාදු වෙලා තියෙන්නේ. ඉතින් මම මේකට හොඳට හොදගත්ත හාල් ටිකත් එකතු කරගෙනම මම මේ වෙලාවේදී කිරි ටිකක් දාගන්නවා. මොකද කහබත් එක හදද්දී කිරි දාගත්තම හරිම රසයි. ඊට පස්සේ ලුණු කහ දාලා රයිස් කුකර් එකට ගහගත්තා. ඉතින් අපි දැන් බලමු අද මම මොනවද හදන්න යන්නේ කියලා. අද මම හදන්න යන්නේ curry chicken ඒකුයි අල තෙල් දාලා බෝංචි කිරට හදලා. අල තෙල් දාන එක තමයි මම දැන් මේ හදාගන්න යන්නේ. ඉතින් ඒකට මම පෑන් එකක් තියලා පොල් තෙල් ටිකක් දාගන්නවා. ඒකම පොල් තෙල් ටික රත් වුණාට පස්සේ අබැට ටිකුත් දාගෙන මම ලුණු ටික එකතු කරගන්න තමයි මේ හදන්නේ. ඒ වගේම කරපිංචා අවුමිරිස් රාල් 2-3ක් ඒ වගේම රම්පේ දාගෙන මේක හොඳට හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් කෑලි මිරිස් ටිකක් මම වැඩිපුර එකතු කරගන්නවා. මොකද අපේ ගෙදර පොඩ්ඩක් සැරට කන්න කැමති. ඒ වගේම උඹලට ටිකක් අනිවාර්යෙන්ම එකතු කරන්න ඕනේ අල තෙල් දානෙට. හරිම රසයි උඹලට ටිකක් අල තෙල් දානෙට එකතු කරගත්තම. ඒ වගේම අනිවාර්යෙන් කුරුඳු පොතුත් දාගන්න. හොඳට අල එක ටෙම්පරාදු වෙන්න දීලා මම ඊට පස්සේ කලින් තම්බලා තියාගත්ත අල ටික තමයි මේ එකතු කරගන්නේ. මම අල තැඹුණාට පස්සේ ඒකටම ලුණුයි රහයි ටිකක් අත දාලා තමයි තිබ්බේ. ඉතින් අන්තිමේදී රස අනුව බලලා ලුණු එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මගේ රසම රස අල කරියට හැදුනේ. අපි දැන් බෝංචියට හදාගමු. බෝංචියට හදද්දි මම අනිවාර්යෙන්ම පොල් තෙල් වෙනුවට එකතු කරන්නේ බටර්. මොකද පොල් තෙල් වෙනුවට බටර් එකතු කරාම බෝංචි එකේ අමුතුම රසක් තමයි එන්නේ. බටර් ටික රත් වීගෙන එද්දී මම කපාගත්ත බෝංචි ටික එකතු කරලා පොඩ්ඩක් බටර් වලින්ම තැම්බෙන්න දෙනවා. මේත් එක්කම මම සුදු ලුණු ටිකුත් දාගන්නවා. මොකද කලින් මට සුදු ලුණු දාන්න අමතක වුණා. ඊට පස්සේ ලුණු ටිකක් කහ ටිකක් ඒ වගේම 3-5 ටිකුත් එකතු කරගෙන කුරුඳු පොතු කෑලි 2-3කුත් මම දාගෙන මේක හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් බෝංචි හදද්දී අපි වහගන්න හොඳ නෑ. මොකද ඉක්මනට මේක අර කොළ පාට ගතිය නැති වෙලා යනවා. ඉතින් ලස්සන කොළ පාටට ගන්න ඕනි නම් මේක අඩු ගින්දරේ ඉක්මනටම මලව ගන්න පුළුවන්. ඉතින් මම ඉක්මනටම මීටි කිරි ටිකුත් දාගෙන මේ බෝංචිට ලිපෙන් බාගන්න තමයි හදන්නේ.
අන්තිමටම හදාගන්න යන්නේ ටරි චිකන් එක. මොකද ඒක චුට්ටක් තැම්බෙන්න ඕනි නිසා. ඉතින් අනිවාර්යයෙන්ම චිකන් මාළු වගේ හදනවා නම් මැටි ඇතිලියටම හදන්න. මොකද එතරට අමුතුම රසක් එනවා. ඉතින් තෙල් ටිකක් දාගෙන ඒකට සුදු ලුණුයි ඉඳුරුයි තලාගෙන දාලා ලුණු, අවු මිරිස්, කරපිංච, රම්පේ දාගෙන මේකත් හොඳට ටෙම්පරාදු කරගන්න තමයි ඕනේ. මේත් එක්කම මම කුරුඳු පොතු ටිකටුයි මිරිස් කුඩු චුට්ටටුයි දාගෙන තෙල් එකේ චුට්ටක් බැදගත්තා. මම චිකන් ටික පොඩ්ඩක් සීසන් වෙන්න කලින්ම පයේ අත දාලා තමයි තිබ්බේ. ඉතින් හොඳට මේකට පයේ හල්ලලා දැන් තියෙන්නේ. ඉතින් අපි දැන් රත් වෙච්ච තෙල් එකටම කඩි චිකන් ටික දා ගන්න ඕනේ. ඉතින් මම මේකේ තියෙන වතුර චුට්ටක් දාගෙන ආයෙ මම මේකට වතුර එකතු කරන්න ගියේ නැහැ. චිකන් එකේ තියෙන වතුර වලින්ම තැම්බෙන්න මම චිකන් එක වහලා තිබ්බා. ඒ වගේම මම මේ වෙලාවේ කියනවා මගේ කලින් දාපු vlog එක ගොඩක් අය ආදරෙන් බලලා තිබ්බා. ලස්සන කමෙන්ට්ස් ගොඩක් දාලා තිබ්බා. ඉතින් මම ඒ අයටත් මේ වෙලාවේ thank you so much කියනවා. මොකද තව අලුත් අය ගොඩාක් මාත් එක්ක එකතු වුණා. ඒ වගේම මට හරිම සතුටුයි. ඉතින් ඔයාලට මොන වගේ vlog ඉස්සරහට ඕනි, මොන වගේ දේවල්ද ඕනි කියලත් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා හොඳේ. ඉතින් කතාවෙන් කතාව චිකන් එකත් තැම්බිගෙන තමයි එන්නේ. මම මේ විද්දි වතුර චූට්ටක් එකතු කරලා ඉතින් ආයෙ වහලා තිබ්බ. මොකද කඩි චිකන් ටිකක් තැම්බෙන්න ඕනි. මේ වෙද්දි මගේ කහබත් එකත් රෙඩි වෙලා තමයි තියෙන්නේ. ඒක හරීම සුවඳයි මුළු ගෙදරම. ඉතින් මම මේක තවත් චුට්ටක් රස කරගන්න ගෙදර තිබ්බ ග්‍රේප්ස් ටීටුත් එකතු කරගත්තා. මොකද එතකොට තවත් මේ බත් එක හරීම රසයි. මේ වෙද්දි මම මගේ කඩි චිකන් එකත් හදාගෙන ඉවරයි. පේනවනේ රස පාට. මේ විදියට තමයි ඉතින් අපි දෙන්නගේ ලන්ච් එකත් හදාගෙන මම මගේ කිචන් එකක් ක්ලීන් කරගත්තා. මේ තියෙන්නේ මම අද හදාගත්ත ස්පෙෂල් මෙනු එක. මොකද හස්බන්ඩ් ඉල්ලපු ආසම මෙනු එකක්. ඉතින් ඇත්තටම රසට තිබ්බා. ඔයාලත් ඉතින් මේ විදියට හදලා බලන්නට හරිම රසයි. කලින් දවසේ රෑ මම ජෙලි පොඩිනේටුත් හදාගෙන තිබ්බා. ඉතින් මේක තමයි අද අපි දෙන්නගේ ඩෙසර්ට් එක වෙන්නේ. ඊට පස්සේ මම අපේ ලන්ච් එකෙන් පස්සේ රෙකෝඩ් කරන්න ගියේ නෑ. මොකද මට පොඩි වැඩ වගේක් තිබ්බා. ඉතින් ඒ වැඩ ටිකක් කරගෙන මම පැය දෙකක් විතර නැප්පේටුත් අරගෙන තමයි නැගිට්ටේ. හස්බන්ඩ්ුත් පොඩ්ඩක් ඔෆිස් එකේ වැඩකට එළියට ගිහිලා තමයි හිටියේ. ඉතින් මට රෙඩි වෙලා ඉන්න කිව්වා පොඩි ගමනක් එක්කන් යන්න. දැන් වෙලාව 8:00. ඉතින් අද අපි යනවා නයිට් මූවි එකක් බලන්න. ඉතින් හස්බන්ඩ් එන ගමන් ඉන්නේ කියලා කිව්වා. මට රෙඩි වෙන්න කිව්වා. අද බලන්න යන ෆිල්ම් එක කියලා. එහෙනම් ඉතින් ඉක්මනට රෙඩි වෙමු. ලොකු මේකප් එකක් දාන්නේ නෑ. මොකද ගොඩක් රෑ වෙලා තියෙන නිසා. මෙහෙම ඇරලා ඩොට්ස් තියාගන්න. ෆවුන්ඩේෂන් බින්දත් මම තියාගන්න චුට්ටක්. ඉතින් චූටි ඩොට් එකක් විතරයි ගන්න. පොඩි ඩොට් එකක් මේ. පොඩි ඩොට් එකක් අරගෙන මේව හැම තැනටම තියාගන්න. මම කැමති බ්ලෂර් ඇප්ලයි කරන්න. ඉතින් හරි අමුතු පින්කිෂ් ගතියක් තියෙනවා. ඉතින් මම ඒකෙනුත් ඩොට්ස් දෙකක් තියාගන්නවා. last one
always my favorite lipstick. අනිවාර්යෙන් ඉතින් කඩේට ගියත් ලිප්ස්ටික් චුට්ටක් අපි ඩ්‍රාගෙන යනවනේ. ඔක්කොම ඉවරයි. ඔයාලා හිතනවා ඉතින් මේ ඔක්කොම කළු වරයි කියලා. හිතන්න එපානේ. ලයිට්ස් නෑ ලයිට්ස්. දැන් අපි හෙයාරට මොනවද කරමු? එයාට ඉතින් යූෂුවලි මම පාවිච්චි කරන හෙයාර් ක්ලිප් එකක් ගන්න එක. එම මැදින් බෙදාගෙන පොඩි ක්ලිප් එකක් ගෙවුවොත් හොඳයි කියලා හිතනවා. ලේසි. බලන්න මම තෙමු එකෙන් තමයි මෙන්න මේ හෙයාර් ක්ලිප්ස් ඕඩර් කරේ. හරිම කියුට්. අද මේ ක්ලිප් එකක් තමයි ගන්න. ෆයිනලි මගේ ලුක් එක මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් ලොකු දේවල් කරේ නැහැ. මොකද මූවි එකක් බලන්න යන නිසා ලොකුවට මේකප් කරේ නැහැ. මට ඊට අමතක වුණානේ. පර්ෆියුම් ඇප්ලයි කරන්නේ නැතුවම බැරි තවත් දෙයක් තමයි පර්ෆියුම්. අපි අද ඇප්ලයි කරමු. මෙන්න මේක තමයි අද මම ඇප්ලයි කරන්න යන්නේ. ඔයාලට ඕනද? ඉතින් මම ලෑස්ති වෙලා හස්බන්ඩ් එක්කන් තමයි මේ ඉඳගෙන ඉන්නේ. තාම නෑ. ඉතින් එයත් ඇවිල්ලා අපි දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. මොකද තව යාළුවෝ දෙන්නෙකුත් ගන්න තිබ්බා. මොකද අපිට කොල්ල පිටියට යන්න ඕනේ. ගෙදරින් පිටත් වෙද්දිම 9යි. ඉතින් 10 මාර වෙද්දි අපි එතන ඉන්න ඕනේ. ඉතින් කොහොම හරි යාළුවෝ දෙන්නවත් අරගෙන අද අපි ආවේ ලිබර්ටි ස්ටොප් සිනමා එකට. අලුතින්ම රිලීස් වුණු ට්‍රැන්චරින් ෆිල්ම් එක බලන්න තමයි අද අපි ආවේ. කොහොම හරි ඉතින් ෆිල්ම් එකත් ඉවර වෙද්දි පාන්දර 8 විතර වුණා. ඒකත් බලලා එම් අපි දෙන්නගේ ඩිනර් එකත් එළියෙන් අරගෙන තමයි ගෙදර එන්න පිටත් උනේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකටත් ඔයාලා ගොඩක් කැමති වෙන්නේ නැති කියලා. තවත් ලස්සන vlog එකක් අරගෙන ඔයාලව බලන්න එනකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. Thanks for watching. Bye bye.